එයාට ඔයාව මතක් වෙනවද? එයාට ඔයාව මතක් වෙනවද? ඒ වගේම ඔයාගේ ජීවිතේ ලොකු වෙනසක් වෙන්නයි යන්නේ මේ රීඩින් එක බලන්න අනිවාර්යෙන්ම. ඉතින් අපි බලන්න යන්නේ ආකාශික රෙකෝඩ් හරහා තමයි මේ රීඩින් එක. ආකාශික රෙකෝඩ් කියන්නේ ඔයාගේ පරමාත්මයට සම්බන්ධයි, ඔයාගේ higher self එකට සම්බන්ධයි. ඒ කියන්නේ ඔයා පෙර භවයන් ඉඳලා මේ භවයටත් මෙතන ඉඳලා ඉදිරියටත් ඔයා කරන කියන හැම මොහොතකම කරන කියන දේ එක තැනක රෙකෝඩ් වෙනවා. ඒක හරියට ලොකු පුස්තකාලයක් වගේ තැනක්. එතනට තමයි අපි ආකාශික රෙකෝඩ් කියන්නේ. ඒ ආකාශික රෙකෝඩ් වල ඉඳලා තමයි මේ ආකාශික රෙකෝඩ් රීඩින් ගේන්නේ. මේ ආකාශික රෙකෝඩ් එකෙන් අපිට ඕනම දෙයක් බලන්න පුළුවන්. ඉතින් මේ ටැරොට් වලින් එක පැත්තක් තමයි ආකාශික රෙකෝඩ් රීඩින් කියන්නේ. ඉතින් අපි බලන්නේ ආකාශික රෙකෝඩ් රීඩින් වලින් කොහොමද කියන එක ඔයාගේ රීඩින් එක එයාට ඔයාව මතක් වෙනවද කියලා. ඉතින් අපි මේ රීඩින් එක බලන්නේ විශේෂයෙන්ම අද ෆයිල්ස් දෙකකට. හරි. මම ඒකත් කාඩ් ෂෆල් කරලා තමයි ෆයිල්ස් දෙකක් ගන්නෙ. දැන් බලන්න ඔයාගේ හිත යන අංකේ තියෙන්නේ මොන කාඩ් එකේද කියලා. ඔයාගේ හිත යන අංකේ තියෙන්නේ මොන කාඩ් එකේද? ඔයාගේ හිත යන අංකේ තියෙන මොන කාඩ් එකේද කියලා බලන්න. ඉතින් ඊට පස්සේ බලමු එයාට ඔයාව මතක් වෙනවද කියලා. ඔයාගෙන් තෝරගත්තේ number 1 කාඩ් එකද number 2 කාඩ් එකද? ඔයා තෝරගත්තේ number 1 කාඩ් එකද number 2 කාඩ් එකද කියලා බලන්න. හිතන තෝරගන්න එයාට මාව මතක් වෙනවද කියන එක හිතලා number 1ද number 2ද කියලා තෝරගන්න. ඊට පස්සේ අපි බලමු රීඩින් එක කොහොමද කියලා. හරි. අපි මුලින්ම බලමු එහෙනම් number 1 වලට. අපි මුලින්ම බලමු number 1 වලට. number 1 සිලෙක්ට් කරපු අයට එයාට ඔයාව මතක් වෙනවද? number 1 සිලෙක්ට් කරපු අයට එයාට ඔයාව මතක් වෙනවද කියන එක තමයි අපි මුලින්ම බලන්නේ. එයාට ඔයාව මතක් වෙනවද? එයාට ඔයාව මතක් වෙනවද කියලා කිව්වහම මේ රීඩින් එක අනුව මේකෙන් පෙන්වන්නේ එයා එක වෙලාවක හිතේ තිබුණු දේවල් වලින් ඉවත් වෙලා ටිකක් දුරට යන්න හදනවා. කියන්නේ එක වෙලාවකට එයා හිතේ තියෙන දේවල් වලින් ඉවත් වෙලා දුරට යන්න හදනවා. එයා මතකයන් මකා දාන්න උත්සාහ කරනවා. සමහර වෙලාවට හිතට බරක් වෙලා තිබුණු දේවල් වලින් පලා යන්න උත්සාහ කරනවා. සමහර වෙලාවට එයා තාමත් අස්තීරයි කියන එක පෙන්눔 කරනවා. ඔයා ගැන මතක් වෙනවා. නමුත් එයා පිළිගන්නත් ඒකට මුහුණ දෙන්නත් කැමති නැහැ වගේ තියෙන තත්ත්වයක් තමයි පෙන්눔 කරන්නේ. මේකෙන් පෙන්වන්නේ එයා ටික ටික හිතෙන් move on වෙන්න උත්සාහ කරනවා. දුකෙන් හොඳ තැනකට යන්න උත්සාහ කරනවා කියන එක පෙන්눔 කරනවා. එයාට ඔයාව මතක් වෙනවා. නමුත් ඒ මතකයන්ට මුහුණ දෙන්න එයා කැමති නැහැ. එයා හිතෙන් ටික ටික දුර වෙලා තමාට ශාන්තිය තත්ත්වයකට තමාට සතුටු වෙන තත්ත්වයකට තමාගේ හිත හදාගන්න තත්ත්වයකට යන්න උත්සාහ කරනවා. මට මේ රීඩින් එක පේන්නේ වැඩිදුරට මේ රීඩින් එක no contact x ගේ රීඩින් එකක් හැටියට තමයි වැඩිදුරටත් පෙන්වුම් කරන්නේ. ඉතින් ඔයාලා රෙසිනේට් වෙන විදිහට ගන්න රීඩින් එක අනිවාර්යෙන් මේ රීඩින්ස් පොදු රීඩින් කියන එක මතක තියාගන්න. ඉතින් අපි බලමු එහෙනම් number 2 වලට කොහොමද රීඩින් එක ලැබෙන්නේ කියන එක. එයාට ඔයාව මතක් වෙනවද කියලා තමයි අපි බලන්නේ. number 2 එයාට ඔයාව මතක් වෙනවද? number 2 එයාට ඔයාව මතක් වෙනවද?
ඔව් නම්බර් 2 වලට මේ කාඩ්ස් තුන තමයි ලැබුණේ. අපි බලමු කොහොමද කියලා වාගේ රීඩින් එක. මේ රීඩින් එක අනුව පෙන්눔 කරන්නේ එයාගේ හිත ඇතුළතම ගැටුමක් තියෙනවා කියන එක. එයාට ඔය මතක් වෙනවා. නමුත් ඒ හැඟීම් ක්ලියර් නැහැ. හිත ඇතුළේ ෆයිට් එකක් වගේ තියෙනවා. කතා කරන්නද නැද්ද? මතක් වෙන්න දෙනවද නැද්ද? අමතක කරන්නද නැද්ද? ඒකෙන් පැහැදිලිවම කියන්නේ ඩීප් ෆීලින් තියෙනවා. ඔයා ගැන කෙයා කරන එකක් තියෙනවා. ඔයා ගැන ආදරයක් තියෙනවා. ඔයා ගැන හොඳ මතකයක් තියෙනවා. එයාට ඔයා ගැන මතක් වෙන වෙලාවල් සෑහෙන්න තියෙනවා. මේ ඒ වගේම ඔයා ගැන ස්වීට් මෙමරිස් තියෙනවා. ඔයාත් එක්ක ගත කරපු ලස්සන මොහොතවල් මැසේජ් දාන්න හිතනවා, කෝල් කරන්න හිතනවා, ෆීලිංස් තියෙනවා. නමුත් ඇක්ෂන් එකක් හිතට එන්නේ නැහැ කරන්න කියලා. එයාට ඔයාව මතක් වෙනවා. හැබැයි ඇක්ෂන් එකක් ගන්න අමාරුයි කියන එක තමයි පෙන්눔 කරන්නේ. මතක් වෙනවා ඉස්සරහට හිත හදාගෙන යන්න බැරි වෙලා ඉන්නවා කියන එක තමයි පෙන්눔 කරන්නේ. මේකත් X no contact reading එකකට අදාළයි කියන එක තමයි මට මේ මොහොතේ කියන්න පුළුවන් හැකියාවක් තියෙන්නේ. ඉතින් මේ විදිහට තමයි ඔයාගේ මේ රීඩින් එකත් ලැබුණේ. ඉතින් අනිවාර්යයෙන්ම කොහොමද කියලා කියන රීඩින් එක. ඉතින් ඒ වගේම ඔයාට පුළුවන් මගෙන් පර්සනල් රීඩින්, ටැරොට් රීඩින් ගන්න පුළුවන්, ආකාශික රීඩින් ගන්න පුළුවන්. ඒ වගේම අපේ WhatsApp channel එකට join වෙන්න. අපේ WhatsApp channel එකේ අප්‍රේල් මාසයේ පුරාවට ස්පිරිචුවල් කිහිපයක්ම කරන්න ඉන්නවා. ඉතින් ඒවා ගොඩාක්ම අඩු මුදලට තමයි කරන්න තියෙන්නේ. ඔයාලගේ බ්ලොකේජස් සයින් කරන්න කරන කියන දේවල් වල සාර්ථකත්වයට එක දේවල් වලට එක ස්පිරිචුවල් කිහිපයක්ම තියෙනවා. ඉතින් ඒවා විස්තර දැනගන්න WhatsApp channel එකේ ඉන්න අය තමයි කරන්නේ. ඉතින් WhatsApp channel එකට join වෙන්න මගේ personal number එක, ඒ වගේම WhatsApp channel එකේ link එක, කියන්නේ ඔයගොල්ලෝ message දාන්න විස්තර ලබා ගන්න අංකය, personal number එකේ විස්තර ලබා ගන්න අංකය හා WhatsApp channel එකේ link එක TikTok එකේ නම් bio එකේ, YouTube එකේ නම්, Facebook එකේ නම් description එකේ තියෙනවා. එතනින් ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට healing treatments උනත් කරගන්න පුළුවන්. මගේ ඔයාලගේ ශරීරයේ තියෙන අශුභ ශක්තියින්, අහිතකර බලපෑම්, ඇස්සා කටවා දෝෂ, ඒ දේවල් අයින් කරගෙන කරන කියන දේවල් වල සාර්ථකත්වයට, ඒ වගේම පළවෙනි දවසේ ඉඳලා ඔයාලගේ ශරීරයට වෙනසක් දැනෙන ප්‍රබල ප්‍රෝග්‍රෑම් එකකට සම්බන්ධ වෙන්න, healing treatment දින 30 වැඩසටහනට සම්බන්ධ වෙන්න පුළුවන්. අවශ්‍ය අය ඒකටත් WhatsApp message එකක් දාන්න. එහෙනම් ගිහින් එන්න. ආයිත් අලුත් වීඩියෝ එකකින් හමු වෙනකන් ඔයාලා හැමෝම හොඳින් සතුටින් ඉන්න.